අර කුඩා ව්‍යාපාරිකයන් තියෙන ගැටලුවක් තමයි ඒ කටේ ව්‍යාපාරය ආරම්භ කරපු මුල් කාලේ තමන්ගේ භාණ්ඩවලට අඩු මිලක් නියම කරනවා. ඇයි මේ මිල ඇතුලේ මේ ව්‍යාපාර කෙටි කාලීනව කඩාගෙන වැටෙන්නේ? ඒකට හේතුව තමයි දැන් සමහර විට මේ භාණ්ඩෙට ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඉල්ලුමක් තිබ්බට ඔතන හේතුව ව්‍යාපාරේ කඩා වැටෙන්න ඔය මිල නියම කරලා තියෙන්නේ ව්‍යාපාරයේ අපේක්ෂිත පිරිවැයට වඩා අඩු මට්ටමකින්. ගොඩක් වෙලාවට ඔය එවැනි ව්‍යාපාරිකයෝ භාණ්ඩයට මිල නියම කරලා තියෙන්නේ සාමාන්‍ය අමුද්‍රව්‍ය පිරිවැය ගැන විතරක් හිතලා. භාණ්ඩයට අමුද්‍රව්‍ය පිරිවැය මෙච්චරක් යනවා. ඒකට ලාභයක් එකතු කරලා ඒ මිල නියම කරලා තියෙනවා. හැබැයි එතන වෙනත් සැඟවුණු වියදම් ව්‍යාපාරය ඇතුළෙන් එන සැඟවුණු වියදම් ගැන හිතලා නැහැ. ඒකයි භාණ්ඩයට ඉල්ලුමක් තිබුණත් ව්‍යාපාරය කෙටි කාලීනව කඩාගෙන වැටෙන්න හේතුවක් වෙන්නේ. ගොඩාක් මේක බලපාන ඔය අලුතින් පටන් ගත්තු පොඩි හොටෙල්ස් වලට එහෙම. ඒ හොටෙල්ස් අපිට පේනවා භාණ්ඩ වලට ඉල්ලුමක් තියෙනවා. සෙනඟ ඉන්නවා. හැබැයි කෙටි කාලීනව මේ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. ඕක තමයි ප්‍රධාන හේතුව. ඉතින් ඔයා පොඩි ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන්ම හිතට ගන්න ඕනේ දෙයක් තමයි භාණ්ඩයේ අමුද්‍රව්‍ය පදනම මත මිල නියම කරන්නේ නැතුව ව්‍යාපාරයක තියෙන සත්‍ය වියදම් ටික හඳුනාගෙන ඒ ආශ්‍රිතව එන පිරිවැය හඳුනාගෙන ඊට සාපේක්ෂව භාණ්ඩයකට මිලක් නියම කරන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාරය කෙටි කාලීනව කඩාගෙන වැටෙන්න හේතුවක් වෙනවා. මේක තමයි ව්‍යාපාරයක තියෙන වැදගත්ම දේ. පිරිවැය මතම නෙවෙයි මිල නියම කරන්න වෙනත් සැඟවුණු පිරිවැය තත්ත්වයන් පිළිබඳව හොයලා බලලා භාණ්ඩයට ගැළපෙන අපි කියන්නේ සාධාරණ මිල කියලා. ඒතර සාධාරණ මිල කියන එකේ අදහස ගනුදෙනු කරුවාට ගැළපෙන මිලත් ව්‍යාපාරිකයාට ගැළපෙන මිලත් කියන එක තමයි සාධාරණ මිල කියලා කියන්නේ.